මීළඟට මාගේ නමස්කාර පූර්වක ආරාධනය මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති මාතර පොල්හේන පුරාණ විහාරාධිපති මාතර හම්බන්තර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක නම කියන්නට අවසරයි බද්දේගම කුසලනායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේටයි මූලාසනයේ අනුශාසනාව සිදු කරන්නට. පුෂ්පාරාම පිරිවෙන් විහාරස්ත ශ්‍රී සුමනතිස්ස ධර්මවිද්‍යාලාධිපති ශාස්ත්‍රපති එළමල් දෙනියේ ඉන්දරතන හාමුදුරුවෝ වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම මේ උත්සව සභාව අලංකාර කිරීම සඳහා පැමිණ සිටින සම්භාවනීය ආමුත්තනේ දෙමාපියනි සිසු දරු දරියනි දහම් පාසලේ වාර්ෂිකව පවත්වන සිසු නායක නායිකාවන් තෝරාගෙන ඔවුන්ට ලාංඡන පැලැන්දීමේ අභිමානවත් උත්සවයයි මේ 2026 වර්ෂයේ තුල පැවැතෙන්නේ. ඉතින් මීට පෙර ඊටම සාර්ථක කතා දෙකක් මේ දරුවන්ට සහ දෙමාපියන්ට අහන්න ලැබුණා. ඒ නිසා මම වැඩි වෙලාවක් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව උදේ කාලය තුල භික්ෂුන් වහන්සේලා වශයෙන් අපට වෙනත් ආගමික වතාවක් තියෙනවා. නමුත් කාර්ය බහුල වුණත් අද මා මේ ස්ථානයේ පිරිවෙන පිළිබඳව අපිට ඉතාමත් ලෙන්ගතුකමක් ආදරයක් තියෙන මේ පිරිවෙන. හේතුව මං හිතන්නේ මෙතන ඉන්න පිරිස් අතරින් මේ පිරිවෙන පිළිබඳවත් ධර්ම විද්‍යාලයේ පිළිබඳවත් වැඩිපුරම තොරතුරු දන්නේ මම. හේතුව මම ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ 1965. එතකොට අවුරුදු 60ක් විතර මේ ස්ථානයේ සිදුවෙන සියලු සිදුවීම් පිළිබඳව මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒවා අපි හොඳින් දැකලා තියෙනවා. අර දිව්‍යාගහ පුණ්‍යරතන හාමුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ මේ දහම් පාසල පවත්වාගෙන ගිය ආකාරය ඒ දවස්වල උදේ රැස්වීම අර බෝධිය අසලයි තිබුණේ. ඒ අවස්ථාවේ උන්වහන්සේ ඊටාම හොඳින් මේ රැස්වීම උදේ රැස්වීම පවත්වාගෙන යනවා අපි දැක්කා. ඊට පස්සේදී ඊට පසු අවස්ථාවල ඉතින් ගොඩවෙල ප්‍රේමරතන හාමුදුරුවෝ ජිනරතන හාමුදුරුවෝ ඉතින් උපරමයෙන් හොඳට මේ කටයුතු සුදුරේ ගුරුවල උපරතන හාමුදුරුවෝ ආදී උන්වහන්සේලාගේ ක්‍රියාකාරීත්වයන් අපට දැනගන්න ලැබුණා. ඒ වගේ මේ දහම් පාසල ආරම්භ කර හිටැටියේ උදිත නායක හාමුදුරන් වහන්සේ වගේම ගොඩගම නාරද හාමුදුරන් වහන්සේලාත් අපි ආශ්‍රය කළා. අපට ගුරුහා හරුකම් ලබාගත් ගෞරවනීය හාමුදුරන් වහන්සේ නමක්. උන්වහන්සේලා දෙනමම ඊටමත් පාණ්ඩිත්වයෙන් යුක්තයි. ඒ වගේම මේ දහම් පාසලේ නම තියපු ඒ හිටැටියේ සුමනතිස්ස හාමුදුරන් වහන්සේ ඒ කොළඹ මාලිගා කන්දේ විද්‍යෝදයේ පිරිවෙන ආරම්භක අවස්ථාවෙන් ශිෂ්‍ය ජීවිතය ගත කළා. ඒ කාලේ ශිෂ්‍ය හාමුදුරු කෙනෙක් වුණාම ඒ කාලේ හැම ශාස්ත්‍රයේම ධර්ම ශාස්ත්‍රයේ පාලි භාෂා සිංහල හා වෙනත් භාෂාවල් පිළිබඳව මන අවබෝධයක් වගේම භූත විද්‍යාව පිළිබඳව සෙච්චවි ආදී ඒ සාන්ති කර්ම පිළිබඳවත් සිද්ධාර්ථ සංග්‍රහව අවසානයේ ඉගෙන ගත්තාම ඒ කවි කලාව පිළිබඳවත් මන අවබෝධයක් තිබෙනවා. ඒ වගේම හෙළ වෙදකම පිළිබඳවත් ඒ කාලයේ අවබෝධයක් ලබා දුන්න පිරිවෙන් අධ්‍යාපනයේ තුලින් ඒ සෑම දෙයින්ම පෝෂත් වුණු නායක හාමුදුරු කෙනෙක් හැටියට තමයි හිටැටියේ සුමනතිස්ස නායක හාමුදුරුවෝ. උන්වහන්සේ ඒ ආරම්භක අවස්ථාවේදී මේ පිරිවෙනක් ආරම්භ කළ ඉස්සර මේ පිරිවෙන කිව්වහම මේ සීනුව නාද කළා පන්ති පෑ ගන්නට සීමා වෙච්ච එකක් නෙමෙයි. ඒ හාමුදුරන් වහන්සේලා පිරිවෙනට ආවහම පොතෙන් පොත ඉගෙන ගන්න ක්‍රමයක් උදාහරණයකට සංයුත්ත නිකාය ඉවරුණාම දීඝ නිකාය ওই වගේ පොතෙන් පොත ඉගෙන ගන්න ක්‍රමයක් තමයි පැරණි අධ්‍යාපන ක්‍රමයේ තිබුණේ. ඉතින් ඒ වගේ හොඳ ආරම්භයක් තිබුණ මුල් අවස්ථාවේ ඉඳලාම ඉතින් අපි විශේෂයෙන්ම දැනට මේ සියලු වගකීම් බාරගෙන කටයුතු කරන්නේ අපේ එළවල්ලේ ඉන්දරතන හාමුදුරුවෝ වහන්සේ ඇතුළු පොඩි හාමුදුරන් වහන්සේලා අනිත් ගුරු ස්වාමීන් වහන්සේලා මේට මනාව සහයෝගය දෙනවා. අපි නිතරම දැන් දෙමාපියන්ගේ පැත්තෙන් කතා කරා මම මේ සංස්කෘතිකයේ පැත්තෙන් යමක් ප්‍රකාශ කළ කතාව කෙටියෙන් අවසන් කරනවා. ඉතින් ඒ අනුව පින්වත්නි අපේ මේ දරුවෝ හුඟක් විට දැන් මේ ෆෝන් එක අතේ තියෙන නිසා Facebook වල
භික්ෂුන් වහන්සේලා විවේචනය කරමින් විවිධ අදහස් පළ වෙනෝ පේනවා. ඒ වුණාට දරුවනේ කල්පනා කරන්න ඕන හුඟක්ම ওই වැරදි ක්‍රියාවලට හමුවන්නේ අර මේ පොඩි හාමුදුරුව වගේ පුංචි කාලේ ගුරු ඇසුරෙන් මහාන වෙච්ච අය නෙවෙයි. ඒ අය බොහෝ විට ඉබේ සිවුරු පොරවාගෙන විවිධ වැරදි ක්‍රියාවල කරන. ඒව දකින අය සමස්ත සංඝ සමාජයට බනිනෝ නේද? මමම මේ මාතරදී එක හාමුදුරු කෙනෙක් හොඳට අවුරුදු 35ක් 40ක් වෙන කෙස්ස බාලා හොඳට සිවුරු පෙරවාගෙන ඉඳලා වැරදි වැඩක් කළා අපිට පැමිණිලි ලැබුණා. අපි ගිහිල්ලා පරීක්ෂා කළ බලලා අල්ලලා පොලිසියට බාර දුන්නා. පොලිසියට බාර දුන්නාම මේ තැනත්තා සිංහල කෙනෙක්වත් නෙමෙයි. නියම පැවිද්දක් නෑ. ඉබේ සිවුරු පෙරවාගෙන ඌ නමුත් කලින් පස්සලක ආවතේව කරුවෙක් වශයෙන් සේවය කළා තිබුණා. ඒ නිසා සිවුරු අඳින හැටි ඒව දැනගෙන හිටියා. නාදන් කියන නුවර එළියේ දෙමළ මිනිස්සෙක්. ඉතින් ඒ මිනිස්සයා කරපු ත්‍රිවිල් එකේ යන ගමන් කරපු වරදක් නිසා මත්පැන් පානය කරමින් ත්‍රිවිල් එකේ ගමන් කරලා තිබුණා. මට ඒ රියදුරු මහත්තයා ප්‍රකාශ කරා මං කිව්වා කවදාවත් සැබෑ හාමුදුරු කෙනෙක් ඕක කරන්නේ නෑමයි කියලා. ඊට පස්සේ රියදුරු මහත්තයා පොරොන්දු වුණා. එයා හාමුදුරුවෝ ඉන්න තැන අපිට පෙන්වන්නම් කියලා. මමත් නායමන විහාරස්ථානයේ විපස්සේ ආමරුත් දෙන්න ගිහිල්ලා ඉන්න තැනින් අල්ලලා පොලිසියට බාර දුන්නා. ඒ වුණා එහෙම නැතිනම් අල්ලා සිවුරු ගලවලා පිටක් කරා. ඉතින් ওই වගේ බොහෝ දෙනෙක් ඉන්නවා. බුද්ධ කාලෙත් ඉඳලා තියෙන. ඒ නිසා දරුවනේ ওই Facebook වල අරේ මේ තියෙන නංගන් ඒවා බැලුවාම මුලට ගියොත් සැබෑ භික්ෂුන් වහන්සේලා නෙමෙයි. తాවකාලිකව ජීවන වෘත්තිය සඳහා සිවුරු පොරවගත්ත අයත් ඉන්නවයි කියන එක මේ වැඩිහිටි පින්වතුත් දරුවොත් කල්පනා කරන්න ඕන. ඒ නිසා මේ හෙළ ඉතිහාසයේ පිළිබඳව කල්පනා කරනකොට භික්ෂුන් වහන්සේලා එක්ක තමයි මේ සමාජයේ ගියේ. ගහට පොත්තට ගහත් වගේ. ඉතින් දීර්ඝ වශයෙන් මේ කරුණු විස්තර කරන්න වෙලාවක් නැහැ. මම චුට්ටක් කරුණු කියන්නම්. ඒ නිසා හෙළ රජ දරුවන් ලංකාවේ ඊටමත් ප්‍රතාපවත් රජ කෙනෙක් හිටියනම් විහාරස්ථානෙත් එක්ක හැදිච්ච කෙනෙක්. අපේ දුටුගැමුණු මහ රජතුමා තිස්ස කුමාරයෝ දෙන්නට කාවන්තිස්ස රජතුමාත් විහාර මහා දේවියන් නිතරම භික්ෂුන් වහන්සේලාගේ ආශ්‍රය ලබලා දුන්නා. සිරි සංඝබෝ මහ රජාණන් රජතුමා හාමුදුරන්ගේ ඇසුරේ. ඒ වගේම පැරකුම් මහ රජුරෝ විජේබා රජුරෝ ඊගාවට ගජබා රජතුමා වලගම්බා රජතුමා භික්ෂුන් වහන්සේලාගේ පිණ්ඩපාතෙන් යැපිච්ච අය. ඒ නිසා ඒ අය ශාසනය ආරක්ෂා කරනු ලැබුවා. ඒ නිසා තමයි අපි මේ ඉතින් තවත් කියන්න ඕන පින්වත්නි හුඟක් අපි ජාතික නායකයන් අනුගමනය කරන්න ඕන. ඉතින් මේ හෙළ නල විරුවන් නිතරම භික්ෂු සමාජය ආශ්‍රය කරපු නිසා තමයි වීර කැප්පෙටිපොළ වැනි අය ඒ බිහි වුණේ ඒ වගේම මේ භික්ෂුන් වහන්සේලාගේ ආශ්‍රය නිසා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා තමයි ආගම දහම පමණක් නෙමේ සටන් කලාව පිළිබඳවත් විශේෂයෙන් ලංකාවට විතර සීමා වුණු අංගම් පොර සටන් කලාව ලංකීය භික්ෂුන් වහන්සේලාගෙන් ඉගෙන තමයි ප්‍රධාන වශයෙන් පුහුණු කරේ. ඌව වෙල්ලස්ස සටනේදී භික්ෂුන් වහන්සේලා තමයි සේනාංකේ පුහුණු කරලා තියෙන්නේ. ඒවා ඉතිහාසයේ මැනවින් කරුණු ප්‍රදර්ශනය වෙනවා. ඒ කරපු හාමුදුරන්ගේ පිළිරුව තනලා ඒ ප්‍රදේශවල ගෞරවය ප්‍රාප්ත වෙනවා. ඒ අංගම් පොර සටන් කලාව. ඒ වගේම ඒ සටන් කලාව නිසා තමයි මේ පළාතෙත් මාතර තිබුණු කටුවන බල කොටුව සම්පූර්ණ විනාශ කරේ අංගම් පොර ශිල්පීන්. ඉතින් ඒ වගේ සටන් කලාව පවා භික්ෂුන් වහන්සේලා ඒ කාලේ ඉගෙනුවා. ඒ නිසා මේ ශිෂ්‍ය නායකයෝ කියලා බිහි කරන්නේ ඊළඟ අපේ රටේ වගකීම බාර ගන්න ඉන්න දූ දරුවන්. ඒ නිසා ඒ අය නිකන් පෞරුෂත්වයෙන් තොර කෙනෙක් වුණා නම් ඒ ඉදිරි සමාජයේ බොහෝම කරදර භාවයටපත් වෙනවා. ඒ නිසා තමයි මුල ඉඳලා පෞරුෂත්වයේ මේ සමාජයේ හැදෙන ඕන ආකාරයේ පිළිබඳව කියා දෙමින් මේ ශිෂ්‍ය නායක දහම් පාසලේ
අපිට එක්තරා ආඩම්බරයක් තියෙන සමාජයේ ඉතින් බටහිර සිරිත් අනුගමනය කරන කුඩා පිරිසක් හිටියට අපේ බෞද්ධ දරුවෝ වැඩි දෙනෙක් පන්සලට අවනතව භික්ෂුන් වහන්සේලාගේ ආශ්‍රයෙන් හැදෙන අය. ඒ අය කවදාකවත් නරක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ අයගෙන් කවදාකවත් රටට හානියක් වෙන්නේ නැහැ. ආගම දහම පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන මේ දහම් පාසල් අධ්‍යාපනයේ තුලින්. ඉතින් ඒ නිසා අපි ගිහින් බලමු ශ්‍රී අනුරාධපුරයට ගිහිලා ජයශ්‍රී මහා බෝධිය ළඟට ගියත් රුවන්වැලි සෑය ළඟට ගියත් දිනපතා ගම්බද ප්‍රදේශවලින් පැමිණිලා පූජෝපහාර දක්වලා දානමාන ආදී පින්කම් දීලා පින්කම් කළා භික්ෂුන් වහන්සේලාට වන්දමාන කළා පිටවෙල යන පිරිස් අපිට අනුරාධපුරයට ගියාම දැනගන්න ලැබෙනවා. ඉතින් අපි සමාජයේ විවේචනය කරත් අපිට එක්තරා පිරිසක් ඉන්නෝ විහාරස්ථානයේ ආශ්‍රයෙන් හැදුණු දහම්පාද ආශ්‍රයෙන් හැදුණු දූදරු. ඒ අය සමාජයේ අපි දිගටම මේ ආගමත් ධර්මයක් ඒ වගේම හෙළ ජාතික සිරිත් විරිතුත් මනාව ආරක්ෂා කරගෙන ඉදිරියට යයි. එවැනි දරු පිරිසක් බිහි කිරීමට තමයි මේ සුමනතිස්ස ධර්ම විද්‍යාලයේ කීපාතේම දක්ෂතා පිළිබඳව කරුණු ප්‍රකාශ කරන්නට යෙදුණා. ඒ අනුව මම මේ දරුවන් මේ විදියට හැදීම වැඩිම පිළිබඳව වැළුව ඊටමත් සන්තෝෂභාවයටපත් වෙනවා. මම දිස්ත්‍රික්කයේ සභාපති දහම් පාසල් හැම ධර්ම විද්‍යාලයකට වගේ වැඩි මාතර දිස්ත්‍රික්කයේ ධර්ම විද්‍යාලයට ගිහිල්ලා අපි ඒ වගේ දරුවන්ගේ දක්ෂතා පිළිබඳව මන අවබෝධයක් තිබෙනවා. ඒ නිසා ඒ අනුව බැලුවා අපේ දහම් පාසලේ දරුවන්ගේ මේ දක්ෂතා දෙවනි වෙන්නේ නැහැ වෙනත් දහම් පාසල වලට. ඉතින් ඒ විදියට කටයුතු කරන මේ දරුවන්ට තුන්රුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරමින් දහම් පාසලේ කටයුතු දින දින දියුණුවටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි අනුශාසනාව මෙයින් නතර කරනවා. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.